මල බෙරෙත් ගහලා දැන් ඉතින් ඵලයන් බලන් හිටියට වැඩක් නැහැ. උන් ආයෙත් නැහැ. නේද? ඉතින් ළමයින්ගේ ලෝකේ අනාගතේ හදලා දුන්නාට පස්සේ සමහර ළමයි ඉන්නවා පුතේ මොකද කරන්නේ? උන් පුතේ නැග්ග ඉනිමකට පයින් ගහන මිනිස්සු ඉන්නවා කියලා කියන්නේ නේ. නැග්ග ඉනිමකට පයින් ගහන මිනිහෙක් වෙන්න එපා කවදාවත්. එහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ? උඹලට කවදාවත් එතකොට පුතේ අනාගතයක් නෑ. අනාගතේ උඹලා එකපාරට ලෝකේ ලොකු තැන් වලට යයි. ඒ වුණාට උඹලා හදපු අම්මලා තාත්තලාට මේ වගේ දුකක් දෙන්න එපා හරි. මේ වගේ දුකක් දුන්නොත් මොකද වෙන්නේ? ඒක පුතේ උඹලට කවදා හරි දවසක සිහි වෙයි. මරණ මොහොතේ හරි හෘද සාක්ෂියට සිහි වෙයි. මොකද අපි මේ වගේ තැනක අද ඉන්නේ අම්මයි තාත්තයි අපිට කරපු කැපකිරීම නිසානේ. අන්න ඒකයි මොන තරහ ආවත් අම්මට තාත්තට එහෙම වේදනාවක් නම් දෙන්න එපා. මොකද බං අපිට මොන අවස්ථාවේ අපි නැති වුණත් ඒ කියන්නේ අපි කඩා වැටෙන අපිට වරදින හැම අවස්ථාවකම අපිට කවුරුත් නැති වුණත් පුතේ කවුරුත් නැති වුණත් අම්මයි තාත්තයි ඉන්නවනේ. අම්මයි තාත්තයි කවදාවත් අපිව අතහැරලා දාන්නේ නැහැ. අපිව හලන්නේ නැහැ. හරි. ඒ නිසා පුතේ මේ මිනිස්සු දෙන්නට කරු කරා මොකද උඹලට ලෝකේ සුදු මහත්තුරු සුදු නෝනලා ඕන තරම් ආයෙ ගන්න පුළුවන් හොයා ගන්න පුළුවන් ආදරේ. හැබැයි අම්මයි තාත්තයි මරුණ දවසට මේ මිනිස්සු ආයෙ නෝද? ආයෙ නැහනේ. ඒ නිසා අම්මයි තාත්තයි ජීවිතේ ඉන්න කාලේ පුතේ හොඳට උඹලට කරන්න පුළුවන් උපරිම දේ කරහල්ලා මේ මිනිස්සු. වචනයක්වත් කියන්න එපා හිතේ දෙන විදියට.